මගේ 6 වෙනි රට ආදරණීය නේපාලය. බලන්නකො පිටිපස්සෙන් පේන හිමාල කඳුපන්තියේ ලස්සන. හරියට ඒ කඳුපන්තිය මේ රටට ආරක්ෂාව දෙන දැවැන්ත පහන් කුළුණ. පහළ බැලුවාම පාට පෙට්ටි අතුරන වගේ පේන ඒ ගොඩනැගිලි. හරියට කඳු අතර දියසායම් සිත්තමක් වගේ. සත්මත් මේ ලෝකයේ ලෙව්දු මට්ටමේ සිට උසින්ම පිරිපි අගනවරවල් වලින් එකක්. රත්මන්ද මට ෆස්ට් ඉම්ප්‍රෙෂන් එක දුන්නේ සිටි එකක් විදියට නෙවෙයි. පාට වලින් හදපු ස්ටෝරි බුක් එකක් විදියට. හරියට ආසට ටිකක් ළඟින් ජීවත් වෙන සිටි එකක් වගේ. නේපාලය කියන්නේ මැප් එකේ තියෙන තවත් එක රටක් නෙමෙයි. ඒක ආදරණීය නවාතැනක්. ඔන්න අපි නේපාලයට ආවා. මේක ලාංකිකයෝ අතර එතරම්ම ජනප්‍රිය රටක් නෙමෙයි. සංචාරය කරන්න. හැබැයි මගේ බකට් ලිස්ට් එකේ නම් ඒ කාලේ ඉඳලා තිබිච්ච රටක්. මේ තමයි ත්‍රිභුවන් ඉන්ටර්නැෂනල් එයාපෝට් එක. පොඩි වුණාට ගොඩාක් විසි තැනක්. මේ කවුද මේ? පාරේ යද්දි දැනෙන්නේ වෙනමම එනර්ජි එකක්. හැම කෝනර් එකකම ඇඩ්වෙන්චර් එකක් ලියලා තියෙනවා වගේ. ඉතින් මේ තමයි ආදරණීය නේපාල.